එහෙනම් තියන්න මෙතන. තියලා ඔක අරින්න පුතේ. අනිත් ඒවා තියන්න ගෙනල්ලා. Kuting akaran syattang awsaram appachi awsara akar syattang appachi awsara පුතේ මට දෙන්නකෝ ගොටු දෙක පුතේ මේක පොඩ්ඩක් අල්ලන්න කැමරාව ගොටු කබඩක් කරා ආකර්ෂිත කරන්න කැමරාව වල්ලන්න බෑ සාදු 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 දෙවිනුවන කඩවර දෙවියනි පිටමලය සෙත දෙවි දුනි කඩවර වඩිනු දෙවි දුනි රන්තරනට කඩවර මෙදෙනු ලබන ගොටු කැප ගන්නට කඩවර සිනවිරත්න දෙවිදු කඩවර හත්කටු දෙවිදු කඩවර ගොටු කැප කරන්නට අවසර කඩවර අකර ගුට්ටි අක චත්තම් ගොට්ට ගොට්ට ගොඩ ගොට ගොට සුත්තේ සත්‍යං අපචි අවසර කරන් පුතේ අතන මා පන්දමක් තියලාදී පත්තු කරන්න එක සත්‍යං අපචි අවසර කර සත්‍යං අපචි අවසරම් ගොටු කුටිං ආකරන් සත්‍යං අවසරම් පුතේ යට තියලාදී යට හරි උඩ හරි පුතේ මේ වේක දෙන්න මොට්ටි ගඩක් කරේම දෙන්න දෙන්න යනවා මාතර දෙක වෙන්නේ නන්නේ පත් වෙන්න දාව අර Roti dia gagal no ada kan? Apa karala? Roti dia tak. Ada berarti. Oh, dia pada menanda tu betul gotta tiada betul nak dari di mana? Genda gotta puluh. Gotta genda. සාදු හත්කට නමස්කාර වේවා අවසර පස්සෙන් දාසල් පුතේ අර ලොකු හතරස් තියෙනවා ඔතන පෙට්ටිය එක එක තියෙනවා දුම්මල එක එක තරන් ඉන්න පන්දමත් එක්ක සාදු පුතේ ආකාරම් සෙල්ලක්න කඩවලින් මහන්සිරි නමස්කාර වේවා සිංහප්පචී තේජවරම් බලවරම් අනවරම් පස්සහන් දහසකට මගේ අක්කා තිලා මාතර බුදු වෙන්න වහන්සේගේ තේජවරම් බලවරම් අනවරම් මේ මයිතුතේ නම මොකද තමන්ගේ නදීශ කියන දරු ප්‍රාණික දෙයි හාම්බ්‍රන්නේ දෙන්නාලට දුක් සුව කරලා මගේ අප්පා චේතජවරම් බලවරම් උට අර ආකර්ෂක දීලා ඕගේ යංගිති උනිමක් කඩ විනියා කිරිකන් පැන්වා රූප කඩක සීමක් නැත්නම් ඒවා ඕඩ සත්‍යං ආකාර කරලා මේ දරුවාගේ තේජවරම් බලවරම් ආකාරශක්ත කරලා මගේ අප්පාචි උතුම් සෙනවි රත්න කඩවරුන් වහන්සේ මේ දරුවාගේ උඩගු කොමකට ලොකු කමකට කරන ඒ අප්පාචි මෙම අප්පාචි ගොටු කැප කරලා වහන්සේගෙන් දෙයි හාම්බ්‍රන්නේ ආශිර්වාද ඉල්ලන්නේ ඒ දරුවාන්ට කිසිම ලෙඩක් දුකක් නැතුව ඒ දරුවාන් යම් කිසි දෙයක රස්සාවක් විදේශකට බලාපොරොත්තු වෙන හදේ හාම්බුනේ යම් කිසි දෝෂයක් මලගියක් තින් කරදරයක් බාධකයක් ඇත මේ සියල්ල දුරස් පාද ආකාරශක්ත කරලා මේ දරුවාට පිටචෙත ආකාරශක්ත කරන්න අවසර දෙන්න මගේ අප්පච්චි තේජවරම් බලවරම් ආකාරම් සත්තම් අප්පච්චි අවසර ආකාරශක්ති කරන්න මගේ අප්පච්චි ඕම් කඩවරේ නමස්කාරම් ඒක හලන්නකොට ඕම් කඩවර නමක් පුතින් ආකාරම් සත්තම් අවසරම් පුතේ වතුර කඩක් කර මොට්ටේ කඩක් කර දෙක ගේන්න මෙහාට ඉහිපෙත් යනවා ශේද පුතින් ආකාරම් කඩවර සිනිරත් නාකාරම් සත්තම් අප්පච්චි අවසරම් දෝෂාන්ත කරන් තෙලෙන් දුක් ගලන්නේ පුතිය සරක සත්තම් අවසරම් हम बुते आकरन कड़वरे अपची आकरन कड़वरे हस्तटू नमस्कार इंग वडम आकरन सत्तन අවසරයි පුතේ වතුර එකක් ගන්න ලොකු වට එකක් ඕන මට
තවල් දෙක හොදාලා ඇතුළට යන්නේ තමයි ඉල්ලන්නේ මම. Putih. Telat anda. Putih kalau pedura adalah wadi anda illa. साधु बलकार दीर्घकार नमुकार तुंग अप्पची वහන්සේ තෙජවරම් බලවරම් අනවරම් පස්වහන් දහස් කඩ බල දෙන්නේ වගේම තුන් අප්පච්චි මේ කවිෂ නේද පුතේ නදීෂ කියන දරු ප්‍රාණික දෙයි හාමුදුරියන් කිසි දෝෂයක් තියෙනවා නම් අප්පච්චි දුරු කරන්න අවසර දෙන්නේ වගේම තුන් අප්පච්චි අද දිනස්ත්‍රයේ මේ දරුවාන්ගේ උඩගකමකට ලොකුකමකට නෙමෙයි අප්පච්චි මේ ආකාර ශබ්ද කරගෙන අප්පච්චි පඳුරු ගඩක් කර ආකාර ශබ්ද කරගෙන මෙම බාරහාර අප්පච්චි වහන්සේ වෙනුවෙන් ආකාර ශබ්ද කරලා මේ දරුවන් පිට සෙත් සාන්තිය කරනවා ඒ වගේම තුන් අප්පච්චි මේ දරුවන්ට දෙයි හාමුදුරනේ යන්ගිරි උනිමක් කොඩිමිනියක් කිරිපැන්නුම වැල් පැන්නුම රූප කඩක සීමක් කර ඇත්නම් අප්පච්චි මේ දරුවන් සියලු කරදර බාධක දුරු කරන්න ඒ වගේම දිවස් දෙලන්ටම ගේ අප්පච්චි පුතුනි මට භූමියට බලන කල පෙරේත වන්දනයක් ඇවිදින් නිවසට කඩොල්ලේ වම් පැත්තට කළු පාටින් වස්තර නැතිව මොහු බලාගෙන සිටින්නේ පෙරේතෙක් විලසින් තේරුණාද කියන එක භූමියට ඇතුල් වෙනකොට කඩොල්ලේ වම් පැත්තේ යම්කිසි පෙරේත පාදයක් තේරුණාද තියෙනවා තේරුණාද කිසි දෙයක් හරියන්නේ නැහැ කියනවා තේරුණාද මේට කලිනුත් Tamanට පැහැදිලි කුට්ටිය ආකාර ශක්ති කරා කියනවා තේරුණාද ඒ නිසා තමන්ලාට එක සාමාන්‍ය විදියට හරි තමන්ලා පස් කඩක් කරයක් හරි ගෙනල්ලා ඒවා කපලා පිරිසිදු කරගන්න තේරුණාද නැත්තම් තමන්ලා හිතන පතන ආකාරයට කොයි තරම් මහන්සි වුණත් මිල මුදල් නම් තේරුණාද ඒක ගැබසුණත් ඒවා නිකන් අද ගේනවා හිට නැති වෙනවා කියනවා තේරුණාද ඒවා ඒ ආකාරයෙන් කරගන්න කියනවා තේරුණාද මම දැනට මේ දරුවන්ගේ දෝෂ කැපීමට දෙහි මාලං කපලා තේරුණාද ආර්ය කර ශක්තියෙන් ආකාර කරනවා තේරුණාද මාෂා ඒ කියන්නේ මාෂා ඇතුළත මේ දරුවාට මෙම ශුර කඩක් කරේ අරගෙන මේ දරුවා අරගෙන එන්න ඕන නැවත තේරුණාද ඒ ටික ඒ ආකාරයෙන් කරගන්න ඕන තේරුණාද शक्तिं अप्पची अवसर आकारं पेंगरी कड़करं आकारं शक्तं अप्पची तेजकुट्टिं आकारं शक्तिं अप्पची अवसर आकारं बुधगुण माला आकार सत्तिं आकारं हिरकड़करं पुपुरं कुट्टिं आकारं सत्तं सिवमत्तु कुट्टिं आकारं सत्ता अवसर आकार शक्ति इंगवड आकार शक्ता दोषांधकार पोडा शक्ति आकार दोष आकार शक्ति अम्मा आकार शक्ति पेंगरी कड़कर आकार शक्ति अप्पची तेरी कुट्टी आकार शक्ति अम्मा आकार पाद कुट्टी आकार सिम कुट्टिं आकार शक्तं करतर पाद काल सत्य इंगवड आकारं भूमि कड़करं भूमि गत्ताम तेरुनाद शोणक्काकार्यै किनवा तेरुनाद सत्य आकारं पंडुरु कड़कर सत्तिं अप्पची अवसर आकारं पेंगरी कड़कर आकारं इंगवडं आकारं इल्ल करदर बाधिकं आकारं शक्त पेनवा किने करदर मे दरुवाट तेरुनाद लाभला ए किने उपदा इंदला तेरुनाद मे विनका ए रस्तेगे ए किने किसिम दिයක් සුබදායක දියට උනා නැහැ කිනවා තේරුණාද මින් ඉදිරියට තියනවා කියනවා වම් පැත්තේ තේරුණාද තනි කර අත කඩක් කර පවුව කල කකුල එක සල කතියම්මා තින්නා කට්ටි සිංහා කරෂතියම්මා සතියම පචෙට්ටේ ඒ කියන්නේ පුතේ කියන්නේ කකුල අත වම් පැත්තට ගොඩක් බාධක තියෙනවා කියන මේ දරුවගේ ශරීරයට තේරුණාද ඒක තමන්ලා මේ දරුවන් ඒ කියන්නේ මට මෙතනින් පුළුවන් මේ දරුවාගේ දෝෂ අයින් කරලා නවග්‍රහ ටික තේරුණාද ටික මෙල්ල කරලා තේරුණාද දෙන්න තේරුණාද අනිත් කාරණා කටයුතු ඒ දෙවියන්ගේ පිහිට මත ඒවා ඉෂ්ට සිද්ධ වෙයි තේරුණාද ඒ වගේම තමන්ලා මාස 3කට 6කට චරියා මේ දරුවාට නවග්‍රහ පූජාවක් ඒ වගේම බෝධි පූජා කඩක් කරයක් තේරුණාද ඒ ටික
කරන්න ඕන. තේරුණාද? ඒ වගේම තමන්ගේ භූමියේ තියෙන අමනුෂ්‍ය දෝෂය බැල්ම ඒ වගේම බාහිර දෝෂය අයින් කරගන්නමයි පුතේ. තේරුණාද? ඒක තමන් හිතන්න එපා මේක කාෂි නෑ. අද කරනවා හිට කරනවා කල් ගත වෙනවා. තේරුණාද? ඒ ටික ඒ ආකාරයෙන් කරන්න. සාදු 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 නමක් කුට්ටිං ආකරන් සත්තන් සීමත් නමක් කුට්ටිං ආකරන් සත්තන් යතු බුද්ධ ආකර්ෂත්තින් පොඩ කුට්ටිං ආකරන් මයි පුතා ඉදිරියට එන්න හිටගන්න නමස් කුට්ටිං ආකරන් සත්තන් අප්පචි අවසර ආකරන් සත්තින් අප්පචි උඹ මොකද ඔයතරම් ඇස් දෙක අරපම් බයි නැතුව සත්තින් අප්පචි අවසර ආකරන් සත්තන් අප්පචි කරදර කුට්ටිං ආකරන් සත්ති දෝෂ අන්ධකාරම් පොඩන් තමන් හිතන්නේ තමන්ට යම්කිසි හොනිමක් කොඩවිනියක් කිරිපැන්නුව වැල්පෙන්න රූපකට කිසිම කර තියෙනවනේ යම්කිසි ස්ථානිකේ ඉරකඩක් කරේ කිරිකල දේ හිගිල සුන් කුට්ටිං ආකාරම් පිරිසිදු වෙන්න මාගේ ශරීර කුඩින් විතරෙන් මාගේ භූමියෙන් විතරෙන් මට යම්කිසි අප්පචි යම්කිසි හතුරෙක් හැතිරියක් කිසි යම්කිසි පණුරක් ගැට ගැහුවද මට විදේශගත වෙන්න බැරි වෙන්නේ යම් කර්තව්‍යයක් කරගන්න බැරි වෙන්නේ හිර දෝෂ අන්ධකාරම් දුරින් කුට්ටිං ආකාරම් පොඩ නම තමන්ගේ කුසෙත් යම් දෙයක් තියෙනවා කියලා තේරුණාද? තේරුණාද? කැවිල තියෙනවා තේරුණාද? ඒ බයද කතා කරන්නේ? සාදු 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 නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස යස්සෝග්‍ර දෝසෝ විනාසතෝ නමස්තේ බෝධිරාජාසෝ දේසා විනාසෝ හිරක්කඩක්කරම් ප්‍රමාසෝඩම් ශිවමතු කුට්ටිං ආකාරං සත්තිං අප්පචි අවසර ආකාරම් බර කුට්ටිං ආකාරං සත්තිං තේජ කුට්ටි ආකාර සත්තිං අප්පචි අවසර ආකාර පුතේ නිකන් පිට කොන්දේ තේරුණාද? කැක්කුමකුත් එක්ක තේරුණාද? වේලාවකට තමන් එක පැත්තට මෙන්නවා නිකන් වේදනාවක් වගේ එන්නේ නැද්ද? මේ පැත්තෙන් නිකන් වෙලා කඩකට එන්නේ නැද්ද? කියපම් මම පුතා කතා කරපන් ඔබ. කෙන්ද හැමන වැරලෙන් හිර වෙනවා වගේ නේ. කෙන්ද පැල්ලෙනවා. මොකක් හරි තමන්ට මේ කොන්දත් එක්ක එනවද කියලා අහන්නේ. එහෙනම් එහෙම කියන්න. මොකද මට ඒක තේරෙන හින්දා එහෙම ආනවා. තමන්ට ඒක බොරු නම් බොරු කියන්න උනා. තේරුණාද? මට දැනගන්න ඕනේ තමන්ට මේවා හරිද වැරදිද කියන